Hi guys, welcome to my YouTube channel. Hello everyone, welcome back to my YouTube channel. කොහොමද ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නව නේද? හරියටම අවුරුදු 3කට පස්සේ අපේ අම්මා ආවා ලංකාවට. මට ඉතින් හරිම සතුටුයි. මම රට ගියා හෝ නොගියා එයාපෝට් එකට ගියාම දැනෙන හැඟීම නම් විස්තර කරන්න තේරෙන්නේ නැහැ. මාරම අමුතු ෆීලින් එකක් දැනෙනවා ළමයි මට නම්. ඔයාලටත් එහෙමද? අපිට වෙඩින් එකක් තියෙනවා ළමයි. අපි දැන් මේ යන්නේ පිටාවලට. අපිට ඕන කරන සාරි වගේක් බලන්න. අපි පිටාවලට ගිහින් වාහනේ පාකින් එකට දාලා අපිට ඕන කරන දේවල් ගන්න යන්න කලින් අපි ඉතින් මොනහරි චුට්ටක් කාලා හිටියා. නැත්නම් බඩගිනි වුණොත් ගන්න බඩු ගන්නත් එපා වෙන නිසා මේ දවස් ටිකේ අර තියෙන වෛරස් එක හැදිලා ළමයි මම ටිකක් අසනීපෙන් ඉන්නේ. එහෙනම් මගේ වොයිස් එක නිකන් අවුල් වගේ ඇහුනොත් ඒක ගණන් ගන්න එපා. ඕන කරන සාරි අරගෙන ඊට පස්සේ මම ගියා මට ජුම්කා දෙකක් ගන්න. මම මේ දවස්වල මාර පිස්සුවක් හැදිලා තියෙන ඒවා. ඊට පස්සේ මම මගේ ෆෝන් එකට බෑක් කවර් එකකුත් ගත්තා. අපි බඩු ඔක්කොම අරගෙන ආයි ගෙදර එන මග දවල්ට අපි කාපු නැති නිසා මේ කැෆේ එකට ආවා අපි දවල්ට කන්න ළමයි. මේ බ්ලොග් එක ළමයි මම දවස් ගානක වීඩියෝ ක්ලිප්ස් එකතු කරලා හදන බ්ලොග් එකක්. ඊට පස්සේ දවසේ ගියා මෙන්න මෙයාට ඇඳුමක් බලන්න. අපි එයාගේ ඇඳුමත් සිලෙක්ට් කරගෙන ඉවර වෙලා එහෙමම හවස් වුණා. ඊට පස්සේ ඉතින් අපි ගෝල්ඩ් ෆේස් එකට යද්දී රිස්බරි එකෙන් මෙන්න මේ වගේ ෆන්ක්ෂන් එකක් තිබ්බා. ඒක හරිම ෂෝක්. අපි දෙන්නගේ පළවෙනි වතාව මේක. හරිම ෂෝක් එකක් ළමයි. හැප්පෙන්න එපා, දත් ටික ගලව ගන්න එපා යන්න. මොකද මේ හරිය චොකලට් එකක් යනවා පේන්නේ නැහැ. කට්ටිය අප මෙහෙට ඕන්න කට වහගෙන තුනන උස්සගෙන කට්ටියම රීස් එහෙම ඩ්‍රෝන් එකකින් චොක්ලට් දාලා එක එක්ස්පීරියන්ස් කරපු පළවෙනි වතාව ළමයි අපි දෙන්නගෙම. ඊට පස්සේ ඉතින් අපි දෙන්න ආවා වඩයක් කාලා මුහුද දිහා බලාගෙන ටිකක් වෙලා ඉන්න.
මං මෙන්න මේ උරුදු වඩේක කාපු දෙවනි වතාව මාරම රසයි ළමයි අර ඉස්සු වඩේ කනවට වඩා. ඔගොල්ලොත් කාලා බලන්නකෝ. මෙන්න මේක තමයි ළමයි මගේ වෙඩින් එකේ අවුට්ෆිට් එක. ඉස්සරහට බලාගෙන ඉන්නකෝ. මම දැන් මේ YouTube එකෙන් වීඩියෝස් බලලා මට පුළුවන් විදිහට නියල් ආර්ට් එකක් දාගන්න තමයි මේ හදන්නේ. බලපු YouTube වීඩියෝ එකක් තිබ්බ ළමයි පර්ෆෙක්ට් නියල් කලර් එකක් දාගන්න ඕනේ නම් ඉස්සෙල්ලාම මෙහෙම ෂයින් එක ඉස්සෙල්ලාම අපේ නියල්ස් වලට ඇප්ලයි කරලා ඒ ටික විරුණාට පස්සේ අපිට ඕන කලර් එක ඩිසයින් එක දාලා ඊට පස්සේ ආයෙත් ෂයින් එක උඩින් ගෑවහම ඒක පර්ෆෙක්ට්ලි එනවා කියලා මම ඉතින් ඒක තමයි දැන් මේ try කරන්නේ. අපිට වෙඩින් එක තිබුණේ රෑ ළමයි. මම ඉතින් මේ හවස 4ට වගේ සැලූන් එකට ගියා. මගේ ඩ්‍රෙසින් එකට මම අපොයින්ට්මන්ට් එකක් දාලා තිබ්බේ. මම දැන් මේ ඩ්‍රෙස් වෙන ගමන් මේ තියෙන්නේ මගේ ෆයිනල් ලුක් එක. කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න මම ලස්සනයිද කියලා. මේ ඉන්නේ අපේ වෙඩින් එකේ කපල් එක. මෙන්න මෙයා එක මං වෙඩින් එකකට ගියපු ෆස්ට් ටයිම් තමයි මේක. හොඳම වැඩේ කියන්නේ ළමයි මම මෙයාට කලින් වෙඩින් එකට ගිහින් හිටියේ. මෙයා එනවා මම දැක්කා. හැබැයි මෙයා මාව දැක්කට මෙයාට මාව අඳුර ගන්න බැරි වෙලා. මට ඒක වීඩියෝ ක්ලිප් එකක් ගන්න බැරි වුණානේ.
මේ ඉන්නේ මට ඉන්න එකම මල්ලි. මහදෙන්න ඔබ සුරාගින්න මගේ ලස්සන රාගයතනා මගේ ජීවන මල් හොයන්නේ आहती शोभन गंगा लहरी आले हंगा ऐसे पाना ही सरे मकरंदी सारे खिलवा आशा विमासित दलवा से अवन्नद के मन से पाया विसर्ग मरे एया में धनो मरे रुधारी वन मरे मन कल मिला रंगना रुधारी ආයෙමත් දවසක ලස්සන බ්ලොග් එකක් කරන් යනකම් හැමෝම පරිස්සමින් ඉන්න.